පසු අස්වනු තාක්ෂණය. ඉන්දියාවේ සම්භවය ලද අඹ ශාකය අපේ රටට ආවේනික නොවුවත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන ආර්ථිකමය වටිනාකමකින් යුතු අතිශය ජනප්‍රිය පළතුරකි. ගෙවතු වගාවක් ලෙස මෙන්ම වාණිජ්‍ය මට්ටමේ වගාවක් ලෙසද අඹ භෝගය වගා කළ හැක. ශ්‍රී ලංකාවේ දැනට වගා කරන අඹ ප්‍රභේද රාශියක් ඇත. අස්වනු නෙලීම සුදුසු පරිදි මේරු අඹ පමණක් තෝරා අස්වැන්න නෙලිය යුතුය. නොමේරු අඹ කෘතිම ක්‍රම මගින් ඉදවා වෙළඳ පොළට ඉදිරිපත් කළද නිසි පරිදි ඒවායේ මනා රසය, පැහැය, සුවඳ වර්ධනය නොවීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වී පසු අස්වනු හානිය අධික වේ. අස්වනු නෙලීමේදී අඹවල මේරීමේ දර්ශක කිහිපයක් ගෙන හැර දැක්විය හැකිය. නටුව දෙපස උරහිස්වල එසවුණු ස්වභාවය, පිටපොත්තෙහි දිලිසෙන ස්වභාවය නැතිවී යාම, නටුව කැඩුණු විට වැස්සෙන කිරි ප්‍රමාණය අඩුවීම, ඇතුළත මාංශලය තැඹිලි කහ පැහැයට හැරීම, පිටපොත්තෙහි පැහැය වෙනස්වීම, ගෙඩි ජලයේ පාවීම. අස්වනු නෙලීම පෙරවරු 10ත් පස්වරු 3ත් අතර සිදු කිරීම වඩාත් සුදුසුය. මෙම කාල වේලාව අතරතුර වැස්සෙන කිරි ප්‍රමාණය අවම බැවින් කිරි වැස්සීමෙන් ගෙඩිවලට සිදුවන හානිය අවම කරගත හැක. අස්වනු නෙලීමේදී නටුව සමග කැඩීමෙන් කිරි වැස්සෙන ප්‍රමාණය අවම කරගත හැක. අස්වනු නෙලීම සඳහා සුදුසු උපකරණ භාවිතා කළ යුතුය. අස්වැන්න නෙලීමෙන් පසු තැලීම්, සීරීම් සිදු නොවන සෙවන සහිත ස්ථානයක ඇසිරීම සිදු කළ යුතුය. මෙහිදී නටුව බිමට සිටින සේ නැවීමෙන් අඹ කිරි තැවරීම වළක්වා ගත හැකිය. අස්වැන්න නෙලීමෙන් පසු තැලීම්, සීරීම් සහිත සහ නරක් වූ අඹ ඉවත් කරගත යුතුය. ඉන්පසු අඹ වර්ග කිරීම කළ යුතුය. මෙහිදී විශාලත්වය, පැහැය හෝ මේරීමේ ප්‍රමාණය මත වර්ග කළ හැක. අඹ ඉදවීම. අඹ වෙළඳ පොළට යැවීමට පෙර කෘතිම ක්‍රම මගින් සෞඛ්‍යාරක්ෂිතව ඉදවා ගත හැක. මෙහිදී එතිලීන් වායුව බාහිරින් ලබා දීම සිදු කෙරේ. මේ සඳහා එත්‍රොල් ද්‍රාවණයක් හා හුණු ද්‍රාවණයක් යොදා ගනිමින් සංවෘත කාමරයක නිසි ලෙස ගබඩා කිරීමෙන් ඉදවීම සිදු කෙරේ. ප්‍රවාහනය සහ ඇසිරීම. ප්‍රවාහනය සඳහා අඹ ඇසිරීමේදී මෘදු පෘෂ්ඨ සහිත හොඳින් වාතාශ්‍රය ලැබෙන එක මත එක පැටවිය හැකි කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීම සුදුසුය. එසේ නොමැතිනම් ලී රාක්ක සහිත ලොරි රථ භාවිතා කිරීම මගින් ප්‍රවාහනයේදී සිදුවන හානි අවම කරගත හැක. මෙහිදී සුදුසු ආවරණ යොදා ගනිමින් එකිනෙක නොගැටෙන සේ ඇසිරීම කළ යුතුය. ප්‍රවාහනය සිදු කිරීමට වඩාත් යෝග්‍ය වනුයේ උෂ්ණත්වයේ අඩු උදය හෝ රාත්‍රී කාලයයි. හැකි ඉක්මනින් වෙළඳ පොළට ප්‍රවාහනය කළ යුතු අතර වෙළඳ පොළෙහිදී තැලීම් හා සීරීම් අවම වන ලෙස අධික හිරුවෙලිය නොවැටෙන පරිදි අලවිය සඳහා තැබිය යුතුය. සීත ගබඩා එනම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ත් 13ත් යටතේ පැසුණු අඹ සති 2ත් 3ත් අතර කාලයක් ගබඩා කර තැබිය හැකිය. අඹවල පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහා අඹ අස්වනු නෙළන අවස්ථාවේ සිටම නිවැරදි පසු අස්වනු තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ ආකාරයේ අගය එකතු කළ නිෂ්පාදන සැකසීමේදී පසු අස්වනු හානිය අවම වෙන වාසේම ඒවා වෙළඳපොළට අලෙවි කිරීම මගින් වැඩි ලාභයක් නිෂ්පාදකයින්ට උපයා ගන්න හැකි වෙනවා. ඒ ආකාරයෙන්ම මෙම අගය එකතු කළ නිෂ්පාදන අපනයන ප්‍රමිතියෙන් යුක්ත බැවින් ඒවා අපනයන වෙළඳ පොළවල් වලටත් නිකුත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ආශ්‍රිත හෝ විචලිත අඹ කැබලි, අඹ පල්පය, අඹ ජෑම්, චට්නි සහ අඹ ලෙදර් වැනි වෙළඳ පොළ ඉහළ ඉල්ලුමක් සහිත ජනප්‍රිය නිෂ්පාදන රැසක් ඒ අතර වේ. ආශ්‍රිත විචලිත අඹ කැබලි සාදා ගන්නා ආකාරය.
මෙහිදී යොදාගෙන ඇත්තේ TGC අඹ ප්‍රභේදය වන අතර ප්‍රථමයෙන් ගන්නා අඹ ගෙඩි හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුය. ඉන්පසු පොත්ත ඉවත් කොට කැබලිවලට කපා ගැනීම සිදු කෙරේ. මේ ආකාරයට අඹ කැබලි කපා ගැනීමෙන් අනතුරුව සීනි ද්‍රාවණයක් සකසා ගත යුතුය. එහිදී අඹ කිලෝ එකකට සීනි ග්‍රෑම් 500ක් භාවිතා කළ යුතු අතර ජලය මිලිලීටර් 200ක් එකතු කරගත යුතුය. ඉන් අනතුරුව සීනි ද්‍රාවණය රත් කරගත යුතුය. එහිදී සිට්‍රික් අම්ලය ග්‍රෑම් 5ක් එකතු කරගනු ලැබේ. මෙම සාන්ද්‍ර සීනි ද්‍රාවණය බ්‍රික්ස් 70 දක්වා රත් කරගත යුතු වන අතර එය පරීක්ෂා කිරීමට බ්‍රික්ස් මීටරයක් භාවිතා කළ හැක. ඉන්පසු මෙම සීනි ද්‍රාවණය නිවා ගැනීම පිණිස මිනිත්තු 15ක් පසකින් තබා ගත යුතුය. මිනිත්තු 15ක් සම්පූර්ණ වූ පසු මෙම සීනි ද්‍රාවණය අඹ කැබලි වලට එකතු කරනු ලැබේ. ඉන්පසු පැය 8ක් අඹ කැබලි මෙම සීනි ද්‍රාවණයේ තබා ගත යුතුය. පැය 8කට පසු මෙම ද්‍රාවණය පෙරාගත යුතුය. පෙරාගත් ද්‍රාවණයට නැවතත් සීනි ග්‍රෑම් 250ක් එකතු කොට තවත් සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් සාදා ගනී. සීනි ද්‍රාවණයේ එක් කොට තිබූ අඹ කැබලි මේ ආකාරයට භාජනයක අසුරා ගත යුතුය. ඉන්පසු පෙර පරිදිම සාදාගත් දෙවන සාන්ද්‍ර සීනි ද්‍රාවණයද අඹ කැබලි සහිත භාජනයට එකතු කරනු ලැබේ. දෙවන සාන්ද්‍ර සීනි ද්‍රාවණයේදී අඹ කැබලි කිල්වා පැය 8ක් නැවතත් තබා ගත යුතුය. පෙර අනුගමනය කළ පියවරයන්ට අනුවම නැවතත් සාන්ද්‍ර සීනි ද්‍රාවණයක් සාදා අඹ කැබලි තවත් පැය 8ක් එහි ගිල්වා තැබිය යුතුය. දෙවන සීනි ද්‍රාවණයේද පැය 8ක් ගිල්වා තැබූ අඹ කැබලි පෙරා ජලයෙන් සෝදා ගත යුතුය. ඉන්පසු විචලන යන්ත්‍රයට දැමීමට මේ ආකාරයට අතුරා ගත යුතුය. විචලන යන්ත්‍රයක් ආධාරයෙන් වියලාගත් අඹ කැබලි මෙසේ දැකගත හැකිය. ඉන්පසු මෙම අඹ කැබලි ප්‍රවේශමෙන් රැගෙන බ්ලිස්ටර් පැක් වැනි සුදුසු ඇසුරුමක අසුරා ගත හැකිය. දේශීය වෙළඳපොලේ මෙන්ම විදේශීය වෙළඳපොලෙහිද ඉහළ ඉල්ලුමක් සහිත නිෂ්පාදනයකි අඹ පල්පය. පරිරක්ෂක භාවිතා කර හෝ ශීත ගබඩා භාවිතා කිරීමෙන් අඹ අවාරයේද පරිභෝජනය කළ හැකි අයුරින් අඹ පල්ප ලෙස සකසා කල් තබා ගත හැක. මෙහිදී යන්ත්‍රානුසාරයෙන් පල්ප ලබා ගැනීම හා නියමිත උෂ්ණත්වයට රත් කර සිදු කරගත හැකි වන අතර සෞඛ්‍යාරක්ෂිතව අසුරා ගැනීම සිදු කරගත යුතුය. අඹ පල්පය භාවිතා කරමින් ෂණික බීම හා කෝඩියල සෑදීම වර්තමානයේ වඩාත් ප්‍රචාලිත ලාභදායී කර්මාන්තයකි. නිසි පියවර අනුගමනය කොට මහත් වූ පරිශ්‍රමයකින් ලබාගන්නා අස්වැන්නට නිසි වටිනාකමක් ලබාදීම මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ වී සිටින සැමගේ වගකීමකි. පසු අස්වනු හානියකින් තොරව අස්වැන්නෙහි ප්‍රතිලාභ සැමට භුක්ති විඳිය හැකි වටපිටාවක් එමගින් ගොඩනගාගත හැක. ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම සඳහා පසු අස්වනු තාක්ෂණික දැනුම ලබාදීම ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මගින් සිදු කෙරේ.